අයිබෝවන් මම තුෂාර සේනානායක හැමෝම සාදරයෙන් පිළිගන්නවා Academy of Graphics ආයතනයට. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම හොයන නැනෝ බනානා ගැන. මේ වෙනකොට පාර්ට්නර් මොඩල් එකක් විදිහට මේ නැනෝ බනානා එහෙම නැත්නම් Gemini 2.5 Photoshop වලට ඇතුළත් කරලා තියෙනවා. මේ කියන නැනෝ බනානා වලින් වැඩ ගන්න නම් ඔයගොල්ලන්ට Photoshop beta version එකක් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මේ වෙනකොට Photoshop 2026 version එක ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනදී ඕගොල්ලන්ට පුළුවන් මේ නැනෝ බනානා පාවිච්චි කරන්න Photoshop beta වලට අමතරව. Photoshop පරණ version වල සහ crack versions වල මේ වැඩේ කරගන්න බෑ. ඉතින් ඒ නිසා license version එකක් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි බලමු මේ කියන නැනෝ බනානා Photoshop ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා. මම මුලින්ම Windows වලට යනවා menu bar එකේ. එතනදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් යටම තියෙනවා මේ contextual taskbar කියලා. ඒකට මේක ඇතුලේ තමයි ඔය කියන නැනෝ බනානා තියෙන්නේ. මම මුලින්ම ක්ලික් කරගන්නවා contextual taskbar එක. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ විදිහට panel එකක් bar එකක් එනවා ඔයගොල්ලන්ට මෙතන යටින්. ඉතින් ඒකට මම shortcut එකක් මම පාවිච්චි කරලා තියෙනවා keyboard එකේ F5 කියන key එක මම පාවිච්චි කරලා දෙනවා shortcut එකක් විදියට. ඔයගොල්ලන්ට පුළුවන් මේ Photoshop වල menu bar එකේ edit වලට ගිහලා මේ keyboard shortcuts වලින් ඔයගොල්ලන්ට කැමති key එකක් adjust කරගන්න පුළුවන්. මේකට set up කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔයගොල්ලෝ මේ Windows වල තියෙන මේ contextual taskbar එක open කරගත්තට විතරක් මදි මේ nano banana open කරගන්න. ඉතින් ඒ නිසා මම මුලින්ම මම open කරලා තියෙන මේ image එක select කරගන්නවා සම්පූර්ණ selection එකක් දාගන්නවා මේ menu bar එකේ select all කියන option එකට ගිහිල්ලා මේ menu bar එකේ shortcut එකක් විදිහට ඔයගලන්ට යන්න පුළුවන් control A කියන command එක. මෙන්න මේ විදිහට දකින්න පුළුවන් සම්පූර්ණ image එකම selection එකක් වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන යට තියෙනවා මේ generative fill කියලා command එකක් මේ contextual taskbar එකේ. මේක ක්ලික් කරන් පස්සේ ඔයගලන්ට දකින්න පුළුවන් මේ contextual taskbar එක පොඩක් වෙනස් වෙනවා. ඒත් එක්කම මෙතන තියෙනවා පොඩි icon එකක් FI කියලා. ඒතකොට ඒක ක්ලික් කරන් පස්සේ ඔයගලන්ට දකින්න පුළුවන් ඔයගලන්ට මේ ඇවිල්ලා තියෙන අලුත් partner models ටික මොනවද කියලා. ඒත් එක්කම උඩම තියෙනවා ඔයගලන්ට මේ කලින් තිබ්බ මේ Adobe models ටික. ඒතකොට මුලින්ම ආවා Firefly Image 1 කියන එක 2023 ඊට පස්සේ ආවා 24 Firefly Image 3. දැන් අලුත්ම අප්ඩේට් එකේ ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට දකින්න පුළුවන් Firefly Fill and Expand කියලා එකක් මේ beta version එකේ. ඉතින් ඒක මම පසුව ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඒතකොට මම දැනට partner model වල තියෙන මෙන්න මේ Gemini 2.5 එහෙම නැත්නම් Nano Banana ක්ලික් කරගන්නවා. දැන් එතකොට ඔයගලන්ට දකින්න පුළුවන් මේ contextual taskbar එකේ මෙතන G වලට මෙතන thumbnail එක icon එක වෙනස් වුණා. දැන් එයා active එකේ ඉන්නේ. ඒ කියන්නේ Nano Banana දැන් active එකේ තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ Nano Banana වලින් මොනවද කරන්න පුළුවන් කියලා. මම පළමු ෆොටෝ එක විදියට wedding couple ෆොටෝ එකක් ඕපන් කරගෙන තියෙනවා. එහෙනම් අපි බලමු මගේ අවශ්‍යතාවය මේ background එක change කිරීමක්. ඒ කියන්නේ මට ඕනේ wedding background එකක්. හරි එහෙනම් මම මුලින්ම select all command එක දෙනවා. ඒ කියන්නේ කැමති නම් control A press කරන්න පුළුවන්. මගේ image එක සම්පූර්ණ selection එකක් ආවා. දැන් මම යනවා generative fill command එකට. හරි එහෙනම් මම click කරනවා generative fill. ඊට පස්සේ මේ contextual taskbar එකේ මම type කරගත්තු prompt එකක් මම paste කරනවා. ඒ කියන්නේ මම ඔයගලන්ට දෙන්නම් ඒ prompt එක මොකක්ද කියලා. හරි එහෙනම් මම මුලින්ම copy කරගන්නවා මෙන්න මේ විදියට මගේ prompt එක copy කරගෙන මම මේ Photoshop වල මේ contextual taskbar එකේ මම paste කරනවා control V. ඊට පස්සේ මම generate කරනවා. generate කරන්න කලින් මම පොඩ්ඩක් බලනවා මෙතන මේ G අකුර ළඟ ක්ලික් කරලා. ඒ කියන්නේ දැනට මම දන්නවා මේ Gemini 2.5 එහෙම නැත්නම් Nano Banana active වෙලා තියෙන නිසා තමයි G ඔන්න එකේ තියෙන්නේ. හරි එහෙනම් අපි ගැටලුවක් නැහැ. මම දැන් Nano Banana active කරලා තියෙන්නේ මගේ partner model එකක් විදියට. මම දැන් generate කරනවා. හොඳයි ඔයගලන්ට දකින්න පුළුවන් දැන් මම අවස්ථා තුනක් මම generate කරා. ඉතින් මම මේකට පාවිච්චි කරපු prompt එක තමයි add wedding background with decorations, greenery and
red flowers. Don't change the pose and angle. ඒතර ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා මේ ෆොටෝ එකේ. මේ යට තියෙන ඔරිජිනල් ලේයර් එකේ මුල තියෙන visibility icon එක උඩ මම alt එකත් එක්ක press කරන් පස්සේ මට දකින්න පුළුවන් පෙර තත්ත්වය සහ පසු තත්ත්වය alt එකත් එක්ක මම මේ press කරන්නේ. හරි. ඒතර මම මේ generate කරපු images තුනක් backgrounds තුනක් තියෙනවා. variations. ඒතර මට මම open කරගෙන තියෙන දැනට මට ටිකක් වැඩිපුර කැමැත්තක් තියෙන background එකක්. ඉතින් තව අනික් දෙකත් මම click කරොත් ඔයගලන්ට දකින්න පුළුවන් ලස්සන backgrounds create වෙලා තියෙනවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය prompt එක දීලා කැමති විදියකට wedding backgrounds create කරගන්න පුළුවන්. මම මේ ෆොටෝ එකේ කිසිම color balancing එකක් කරන්න යන්නේ නැහැ. මේ තිබ්බ ඔරිජිනල් ෆොටෝ එක මට අවශ්‍යයි නම් මට මේ ෆොටෝ එක සම්පූර්ණ sharpness එක වැඩි කරලා color boost එකක් දෙන්න පුළුවන්. මම දෙවෙනි ෆොටෝ එක විදියට wedding ෆොටෝ එකක් මම open කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මට අවශ්‍යතාවය තියෙන්නේ මේ ෆොටෝ එකට වෙනම drone shot එකක් add කරන්න. ඒ කියන්නේ straight බලන් ඉන්න විදියක් තමයි මේ ෆොටෝ එකේ තියෙන්නේ. ඉතින් මට ඕනේ drone top shot එකක් උඩින් drone එකකින් ගත්තු ෆොටෝ එකක් විදියට මේක දකින්න. හරි එහෙනම් මම select all කරනවා. control A press කරන්නත් පුළුවන් command එක. ඊට පස්සේ මගේ contextual taskbar එක නැත්තම් මම shortcut එකක් මම දැනට දාගෙන තියෙනවා F5. ඊට පස්සේ මම generate fill command එකට යනවා. ඊට පස්සේ මම මේකට prompt එකක් type කරගෙන තියෙනවා. ඒක copy කරගෙන මම මෙතෙන්ට paste කරගන්නවා control V. මම දන්නවා මෙතන දැන් active එකේ තියෙන nano banana. ඉතින් මට කිසිම ගැටලුවක් නැහැ. ආයෙ මට change කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම දැන් generate කරනවා. හරි. හොඳයි. ඔයගලන්ට දකින්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ලස්සන angle එකක් drone shot එකකින් ගත්තු. ඉතින් ඔයගොල්ලෝ කැමති විදියකට regenerate කරගන්න පුළුවන්. මම අවස්ථා තුනක් generate කරගෙන තියෙනවා. ඉතින් පළමු අවස්ථාව මේක, දෙවෙනි අවස්ථාව මේක, තුන්වෙනි අවස්ථාව මේ ෆොටෝ එක. ඉතින් මම ආසයි දෙවෙනි ෆොටෝ එකට. ඉතින් මම පාවිච්චි කරේ මේකට prompt එක make it as drone top shot. top shot එකක් උඩින් ගත්තු විදියට ෆොටෝ එකක් විදියට තමයි මේක දැන් දකින්න පුළුවන්. ඉතින් හොඳ generate කිරීමක් කරලා තියෙනවා මේ nano banana එකෙන්. මම තුන්වෙනි ෆොටෝ එක විදියට bright කෙනෙක්ගේ ෆොටෝ එකක් open කරගෙන තියෙනවා. ඉතින් මට අවශ්‍යතාවය තියෙන්නේ මේ ෆොටෝ එකේ පොඩි වෙනසක් වෙන්න. ඒ කියන්නේ Indian bridal කෙනෙක්ගේ look එක ගේන්න. ඉතින් අපි බලමු මේ costume කොහොමද change කරන්න කියලා. මම මුලින්ම නැවත වාරයක් select all command එක දෙනවා. එහෙම නැත්නම් control A press කරනවා. සම්පූර්ණ මගේ ෆොටෝ එකම select වෙලා තියෙන්නේ. ඉතින් මම copy කරගෙන තියෙනවා මේ වෙනකොට prompt එකක්. ඉතින් ඒක මම මෙතන generative fill command එකට paste කරනවා control V. ඒතර දැනට මම දන්නවා නැවත වාරයක් මම ආයි කියන්න අවශ්‍යතාවයක් නැහැ. G අකුර තියෙන. ඒ කියන්නේ Gemini active එකේ තියෙන nano banana මම generate කරනවා. හොඳයි. ඔයගලන්ට දකින්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා මේ ෆොටෝ එකෙත්. ලස්සන Indian bridal කෙනෙක්ගේ look එකක් ඇවිල්ලා තියෙනවා. කිසිම angle එකේ වෙනසක් වෙලා නැහැ. ඉතින් මම මේකට පාවිච්චි කරලා තියෙනවා make this photo into Indian bridal dress. Don't change body shape, pose and angle. මේ prompt එක තමයි මම පාවිච්චි කරේ. ලස්සන output එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කිසිම color balancing එකක්, skin tone එකක් මේ වෙනකොට adjust කරලා නැහැ. මේ ආපු original photo එක මේ nano banana හරහා. හොඳයි. හතරවෙනි ෆොටෝ එක විදිහට මම open කරගෙන තියෙනවා bright කෙනෙක්ගේ ෆොටෝ එකක්. ඉතින් මට ඇත්තටම මේ ෆොටෝ එකේ මට අවශ්‍යතාවය තියෙන්නේ මෙයා බලන් ඉන්න angle එක වෙනස් කරන්න. ඉතින් මම angles කීපයකට මේ ෆොටෝ එක මම වෙනස් කරනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා ලොකු වෙනසක් කරන්න පුළුවන්. මොකද photography කරන කෙනෙකුට අපි ගත්තු ෆොටෝ එකක් වෙනස් කරන්න පුළුවන් බලන් ඉන්න angle එක. හරි. මම මුලින්ම select all command එක දෙනවා control A press කරලා. ඊට පස්සේ මම copy කරගත්තු prompt එක generative fill වලට ගිහිල්ලා මම paste කරගන්නවා control V. මම මේ ෆොටෝ එකට භාවිතා කරපු prompt එක තමයි let her look at the ground. ඒ කියන්නේ මට අවශ්‍යතාවයක් තිබ්බා මේ bride බිම බලන් ඉන්නවා වගේ ගන්න. ඒ කියන්නේ මේක
ඉස්සරහට බලන් හිටපු ෆොටෝ එකක්. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරා මේකට let her look at the ground prompt එක. ඉතින් ලස්සන output එකක් ආවා. ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. මම තව prompt එකක් create කරා let her look away from the camera. ඉතින් කැමරාව පැත්ත නැතුව නිකන් වෙන පැත්තක් බලන් ඉන්න angle එකක්. ඉතින් ලස්සන output එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් මේ prompt එක. මම තව prompt එකක් මේ ෆොටෝ එකට පාවිච්චි කරා generate කරා let her turn around. ඉතින් හොඳ output එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් කැමති variations වලට යන්න පුළුවන්. ඉතින් තනි ෆොටෝ එක අපිට පුළුවන් angles camera angles වෙනස් කරන්න මේ prompts වලින්. ඉතින් ඒ නිසා ගොඩක් හොඳ අවස්ථාවක් මේ nano banana නැත්තම් ඔයගොල්ලන්ට වෙනම ෆොටෝ ෂූට් එකකදී angles ගන්න වෙනවා. ඉතින් wedding photography වලට මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් ඊට පසුව මේ ෆොටෝ එකේ color balancing එක එහෙම නැත්නම් මේ ෆොටෝ එකේ යම්කිසි blur වීමක් වෙලා තිබ්බනම් ඒවා sharpness එක වැඩි කරගන්න ඒ සියලුම දේවල් කරගන්න පුළුවන්. ඉතින් හොඳ output එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් try කරලා බලන්න පුළුවන් මේ prompts. හොඳයි මං ඊළඟ ෆොටෝ එක විදිහට මොඩල් කෙනෙක්ගේ ෆොටෝ එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඕපන් කරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙයාගේ බලන් ඉන්න positions angles වෙනස් කරලා එක්කෝ window එකක් ළඟ ඉන්න lighting වැටෙන ඒ වගේ අවස්ථාවකට ගෙනියන්න පුළුවන්. ඒක bright කෙනෙක් වෙන්නත් පුළුවන් indoor photo shoot එකකදී. එහෙම නැත්නම් outdoor මොඩල් කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරනවා මේකට prompt එකක්. ඉතින් මුලින්ම මම select all command එක දෙනවා. ඊට පස්සේ generative fill වලට යනවා. ඊට පස්සේ copy කරගත්තු prompt එක මම මේ විදිහට paste කරගන්නවා control V ගහලා. මම generate කරගන්නවා මේ විදිහට photo එක. හොඳයි මම prompt එකක් පාවිච්චි කරා let her head lift up and close the eyes expression dreamy. Make this shot dramatic in a harsh sharp sunlight window shadow. ඉතින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පෙර තත්ත්වේ ෆොටෝ එකේ කොහොමද පසු තත්ත්වේ. ඒ කියන්නේ window එකක් ළඟ ඒ තියෙන light එක වැටලා shadows එක ලස්සන output එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පෙර තත්ත්වේ සහ පසු තත්ත්වේ. හොඳයි පස්වෙනි ෆොටෝ එක විදිහට මම ඕපන් කරගෙන තියෙනවා පෝරුව සෙරමනි එකක් මේ වෙඩින් එක තියෙන ෆොටෝ එකක්. ඉතින් මෙතනදී මට අවශ්‍යතාවය තියෙන මේ කපල් එකයි මේ බ්‍රයිඩ් ගේ අම්මයි ඉතුරු කරලා ඉතුරු සයිඩ් එකේ ඉන්නවා 3 දෙනෙක්. ඒ 3 දෙනා මට අයින් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ නැනෝ බනන එකෙන් මේ යන මේ මම පැහැදිලි කරන ක්‍රමවේදයත් එක්ක මේ අනවශ්‍ය දේවල් අයින් කරලා ගන්න. හරි එහෙනම් මම මුලින්ම brush tool එකට ගිහිල්ලා brush එක right click කරලා සාමාන්‍ය soft round brush එකක් නෙමෙයි මම මෙතනින් hard brush එකක් ගන්නවා. hard round brush එකක් අරගෙන ඔයගොල්ලන්ගේ මෙතන option bar එකේ තියෙන opacity flow දෙකම 100 දාගෙන මෙතන මේ foreground color එකට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ tools panel එකේ තියෙන උඩ කොටුව foreground color එක click කරලා red දාගන්න. red fill එකක් තමයි මෙතන වෙන්න ඕනේ. red brush පාරක්. ඉතින් මම මේ brush එක ලොකු කුඩා කරගන්න පුළුවන් keyboard එකේ කොටු වරහන් වලින්. ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට ඒ තැනේ හැටියට මේ brush එක කුඩා කරගෙන මට මේ ෆොටෝ එකේ මේ 3 දෙනා අනවශ්‍යයි. ඒ නිසා මම එක්කනා ගානේ මම කතිර ගහනවා මෙන්න මේ විදියට. මේ brush tool එකෙන් මේ වැඩේ කරන්නේ. හරි. එහෙනම් මට අවශ්‍යයි මේ red cross කරපු areas ටික ඉන්න කට්ටිය මට අයින් කරලා ගන්න. හරි එහෙනම් මම මුලින්ම select all command එක දෙනවා. control A. ඊට පස්සේ මම මේකට prompt එකක් මම පාවිච්චි කරනවා. මම ඒක copy කරලා මම මේ contextual taskbar එකේ generative fill වලට paste කරනවා. control V. මම Gemini active කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් nano banana මම generate කරගන්නවා මේ විදියට. හොඳයි. ඔයගලන්ට දකින්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ මට අවශ්‍යතාවයක් තිබ්බා side එකේ හිටව මේ 3 දෙනා අයින් කරන්න. ඒ නිසා මම ඒකට cross shapes ටිකක් මම එන්ද brush එකෙන් hard round brush එකක් අරගෙන red වලින් ඊට පස්සේ මම ඒකට පාවිච්චි කරා prompt එකක් remove the people cross in red color. ඒ red colors වලින් දාපු ඒ cross mark තියෙන කට්ටිය මට මේ ෆොටෝ එකෙන් අයින් කරලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පෙර තත්ත්වේ සහ පසු තත්ත්වේ.
ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ නිසා ඔයගලන්ට මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ෆොටෝ එකක ඉන්න කවුරුරි අයින් කරගන්න. ඒක මනුස්ස රූපයක් වෙන්න පුළුවන්. සතෙක්ගේ රූපයක් වෙන්න පුළුවන්, ගස් කොළන් ඒ වගේ දේවල් ඔයගලන්ට අවශ්‍ය විදිහට ප්‍රොම්ප්ට් එක දීලා අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ෆොටෝස් වලදී යම්කිසි මම දැකපු දෙයක් තමයි මේ නැනෝ බනානා එකේ මේ ක්‍රියේට් වෙන ෆොටෝස් ඔරිජිනල් ෆොටෝ එකත් එක්ක බලනකොට යම්කිසි බ්ලර් වීමක්, පොඩි බොඳ වීමක් තියෙනවා. ඉතින් ඔයගලන්ට තව ඔප්ෂන්ස් තියෙනවා මේ ෆොටෝෂොප් වල මේ ආපු ෆොටෝ එක ෂාර්ප්නස් එක වැඩි කරන්න ක්‍රමවේද. ඒ නිසා ඒව මං ඉදිරියේදී කතා කරන්නම් ඔයගලන්ට වීඩියෝ එකක් කරා. දැනට ඔයගලන්ට දකින්න පුළුවන් මේ ෆොටෝ එකේ මට අවශ්‍ය කට්ටිය මං රිමූව් කරගත්තා මේ ප්‍රොම්ප්ට් එක හරහා. හොඳයි, 6 වෙනි ෆොටෝ එක විදිහට මං මේ ෆොටෝ එක පාවිච්චි කරනවා. ඉතින් මේ ෆොටෝ එක ඇත්තටම මට අවශ්‍යතාවය තියෙන්නේ නයිට් ටයිම් එකේ. ඒ කියන්නේ රාත්‍රී කාලේ ගත්තු ෆොටෝ එකක් විදිහට මේ කා එකේ ලයිට්ස් වැටෙන විදිහට හොඳ ලයිටිං සෙටප් වෙලා හොඳ අවුට්පුට් එකක් ගන්න. ඉතින් ඒ නිසා මම මුලින්ම select all command එකට යනවා. ඊට පස්සේ මම prompt එකක් copy කරගෙන තියෙනවා. මම ඒක generative fill වලට ගිහිල්ලා මෙතෙන්ට paste කරගන්නවා. control V press කරලා මම generate කරගන්නවා මේ විදිහට. හොඳයි, ඔයගලන්ට දකින්න පුළුවන් දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මට අවශ්‍යතාවය උනේ night time එකේ ගත්තු ෆොටෝ එකක් විදියට. ඉතින් මම අවස්ථා 3ක් generate කරගෙන තියෙනවා. ඉතින් මේ අවස්ථාව මට හොඳයි කියලා හිතෙනවා. ඉතින් මම මේකට පාවිච්චි කරපු prompt එක තමයි make this photo look like night, switch on the car lights with light beam CTO gel. හොඳයි, ඔයගලන්ට දකින්න පුළුවන් හොඳ output එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න before අවස්ථාව, මෙන්න after අවස්ථාව. ඉතින් තවත් අපිට පුළුවන් මේකේ lighting හදන්න. හොඳයි, මම තවත් ෆොටෝ එකක් ඕපන් කරගෙන තියෙනවා. දවල් කාලේ ගත්තු ෆොටෝ එකක්. ඉතින් මේකත් අර වගේම මට රාත්‍රී කාලේ ඒ තියෙන ඒ look එක, night time එකේ තියෙන look එකත් එක්ක lightings, light on වෙලා තියෙන අවස්ථාවක් වෙන්න ඕන නිසා මම ආයෙත් select all කියන command එකට යනවා. ඊට පස්සේ මම අර කලින් copy කරගත්තු prompt එක නෙමෙයි මම මේකට පොඩ්ඩක් ඒ prompt එක පොඩ්ඩක් වෙනස් කරනවා. හොඳයි, ඔයගලන්ට දකින්න පුළුවන් මේ ෆොටෝ එකෙත් හොඳ අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් නයිට් ටයිම් එකේ හොඳ ලයිටිං එක ලස්සන අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට තවත් මේක මොඩිෆයි කරන්න පුළුවන් කලර් බැලන්සිං වලින්. ඉතින් මම මේකට පාවිච්චි කරපු prompt එක තමයි make this photo look like night. එච්චරයි මම මේකට පාවිච්චි කරේ. ඉතින් ඔයගලන්ට try කරලා බලන්න පුළුවන් දවල් කාලේ උදේ කාලේ තියෙන ෆොටෝ එකක් night time එකට වෙනස් කරලා රාත්‍රී කාලේ විදියට ඔයගලන්ට ඕන ෆොටෝ එකක් ගේන්න පුළුවන්. ඉතින් ඒක wedding photography වලටත් පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඔයගලන්ට දකින්න පුළුවන් දැන් before after අවස්ථාව. before අවස්ථාව, after අවස්ථාව. ඉතින් ඔයගලන්ට දකින්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඉතින් try කරලා බලන්න කොයි වගේ අවුට්පුට් එකක් ගන්න පුළුවන්ද කියලා මේ prompt එකත් එක්ක. හොඳයි, මං 7 වෙනි ෆොටෝ එක විදියට තව මොඩල් කෙනෙක්ගේ ෆොටෝ එකක් මම ඕපන් කරගෙන තියෙනවා. ඉතින් මට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මේ ඩ්‍රෙස් එකේ කලර් එක චේන්ජ් කරන්න. ඉතින් ඔයගලන්ට ඕන නම් ඒ අවශ්‍ය විදියට ඩ්‍රෙස් කලර් එක විතරක් දීලා චේන්ජ් කරගන්න පුළුවන්. නැත්නම් ඒ ඩ්‍රෙස් එකට තව කලර් එක චේන්ජ් වෙනවත් එක්කම ඔයගලන්ට ඕන නම් පැටර්න් එකක් වගේ ඇඩ් කරගන්න පුළුවන්. හරි, එහෙනම් මම select all කියන command එකට යනවා. select කරගන්නවා මේ විදිහට ෆොටෝ එක. මම prompt එකක් copy කරගෙන තියෙනවා. මම ඒක මේ generative fill වලට ගිහලා paste කරනවා control V ගාලා press කරලා. හරි, මම දැන් generate කරගන්නවා. අපි බලමු කොහොමද එන output එක කියලා. හොඳයි, ඔයගලන්ට දකින්න පුළුවන් හොඳ output එකක් ඇවිල්ලා තියෙනවා මේ ෆොටෝ එකටත්. ඉතින් මට අවශ්‍ය වුණේ dress color එක change කරගන්න. මම ඒත් එක්කම මම මේකට pattern එකකුත් add කරා. ඉතින් ඔයගලන්ට අවශ්‍ය නම් pattern එක නැතුව dress color එක විතරක් දුන්නා නම් ඇති. හරි, මොකද්ද මම පාවිච්චි කරපු prompt එක? turn the dress red with floral pattern. එතකොට red color එකත් එක්ක floral pattern එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් variations තුනක් මම generate කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මට අවශ්‍ය output එකක් මම active කරගෙන තියෙනවා. ඉතින් මට හිතෙනවා මේක හොඳයි කියලා. ඉතින් ඔයගලන්ට දකින්න පුළුවන් පෙර අවස්ථාව, පසු අවස්ථාව. මම අවසාන ෆොටෝ එක විදියට 8 වෙනි ෆොටෝ එක විදියට පරණ ෆොටෝ එකක් මම ඕපන් කරගෙන තියෙනවා. ඉතින් ඔයගලන්ට දකින්න පුළුවන් ගොඩක් පරණයි. ඉතින් මේක අපිට ඕනේ රීස්ටෝර් කරගන්න නැවත වාරයක්
මේක හොඳ තත්යකට කලර් අවුට්පුට් එකක් ගෙනල්ලා ඩැමේජස් ටික අයින් වෙලා ඒ නිසා අපි බලමු මම මේකට පාවිච්චි කරනවා prompt එකක් මම කලින් වගේම select all command එක දීලා generative fill වලට ගිහිල්ලා මම copy කරගත්තු prompt එක මෙතෙන්ට paste කරගන්නවා control V සරල prompt එකක් මම generate කරගන්නවා මේ විදියට ඉතින් ඔයගලන්ට දකින්න පුළුවන් before අවස්ථාව after අවස්ථාව පෙර පසු ඉතින් single prompt එකකින් පොඩි වෙලාවකින් තප්පර කීපයකින් ඔයගලන්ට මේ වගේ ලස්සන output එකක් ඒ කියන්නේ අපි මුල් කාලේ මේ output එක ගේන්න ලොකු කාලයක් වැය කරලා තමා මේ තත්ත්වයට ගෙනාවේ ෆොටෝ එකක් ෆොටෝ එඩිටින් කරද්දී Photoshop වල ඒ කියන්නේ පරණ versions වල ඉතින් ඒ නිසා දැන් ඔයගලන්ට තාක්ෂණේ දියුණු වෙලා තියෙනවා ඉතින් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ඉක්මනට මේ වැඩේ කරගෙන කාලේ ඉතුරු කරගෙන ඉක්මනට හම්බ කරන්න කියන්නේ අඩු කාලයකින් වැඩි මුදලක් හම්බ කරන්න පුළුවන් අවස්ථාවක් ඕගලන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් try කරලා බලන්න පුළුවන්. ඉතින් ඕගලන්ට දකින්න පුළුවන් මම මේ ෆොටෝ එකට පාවිච්චි කරලා තියෙන prompt එක හරි සරල prompt එකක්. Restore and color this photo.